මමත් තාරක මහභාගේ මම අද ආවේ සයිබර් සිකියුරිටි ගැන කතා කරන්න. මම elearning.lk එක්ක එකතු වෙලා සයිබර් සිකියුරිටි ගැන ඔයාලට කියලා දෙන්න යන්නේ. සයිබර් සිකියුරිටි වලට ආසාවක් තියෙන කොහොමද පටන් ගන්න කියලා දන්නේ නැති කෙනෙක් නම් ඔයාලට තමයි අපි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද සයිබර් සිකියුරිටි වලට උදාහරණයක් කියනවා නම් අපි කියමු ඒක Linux දැනගන්න ඕනේ. අන්න ඒ Linux එකේ ඉඳලම අපි ඔයාලට කියලා දෙනවා මේකෙදි අත්‍යවශ්‍ය දැනුම සම්බන්ධව. සයිබර් සිකියුරිටි ශාස්ත්‍රයේදී තොරතුරු රැස් කරන්නේ කොහොමද? reconnaissance, scan අන්න ඒව කරන එක මුලින්ම අපි ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ ඒව අනුව වෙන සර්වර් එකක open port මොනවද? ඒකේ vulnerabilities මොනවද? මෙන්න මේවා හොයාගන්න ආකාරය අපි ඔයාලට කියලා දෙනවා. ඒව අනුව අපි ඒකට කරන්න පුළුවන් damage එක, අපිට ගන්න පුළුවන් access එක මොකක්ද කියන දේවල් අපි ඔයාලට කියලා දෙනවා. මේ දේවල් ඔයාලා තනියම ඉගෙන ගන්න ගියොත් සමහරට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලයේ අනවශ්‍ය සර්වර් ස්කෑන් කරලා ඔයාලට නොදැනුවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේවා ඔක්කොටම පිළිතුරු අපි ඔයාලට දෙනවා. මොකද අපි ඔයාලට secure environment එකක් හදලා දෙනවා cloud servers දාලා. ඔයාලට මේවා තනියම කිසි බයක් නැතුව ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට. ඔයාලට දෙනවා අන්තිමට challenge එකක්. අපි සර්වර් එකක් දීලා ඔයාලට කියනවා හැක් කරන්න කියලා. challenges තියෙනවා 90ක්. ඔයාලගේ දැනුම මත තමයි ඒ 90ම ඔයාලට හැක් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නේ. කැමතිද මේ challenge එක ගන්න? මේ course එක නිකම්ම course එකක් නෙවෙයි. ඒ කියන්නේ මේක ඉගෙනගෙන ගිහිල්ලා ටික දවසක් ගිහිල්ලා අමතක වෙලා යන එකක් නෙවෙයි. මේකෙන් අපි ඔයාලව ලෑස්ති කරනවා ලෝකේ තියෙනවා certified ethical hacker EC council එකෙන් කරන exam එක certification එක. අපි ඔයාලා ඒකට ලෑස්ති කරනවා. ඒ කියන්නේ අපි ඔයාලා වෙන තැනකින් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ අන්තර්ජාතික තැනකින් ඉගෙන ගන්නවා නම් ඒක මීට වැඩිය ලොකු ගාණක් යන්න පුළුවන්. ඒ වුණාට අපි මෙතනදී ඊට වඩා සෑහෙන පහසු විදියට ඔයාලට අපි මේක කියලා දෙනවා. ඔයාලට එක්සෑම් එක through වෙන්නත් පුළුවන් සහ ඔයාලට ජොබ් එකකට යද්දී මේක සෑහෙන ලොකු සුදුසුකමක් විදියට පෙන්වන්න පුළුවන් වෙන විදියට තමයි අපි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. ඊට අමතරව නිකන් සයිබර් සිකියුරිටි පටන් ගන්න කට්ටිය විතරමත් නෙවෙයි. සයිබර් සිකියුරිටි සම්බන්ධ තව ගොඩාක් ඒරියාස් තියෙනවා. DevSecOps ඒක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ governance and compliant ඒ පැත්ත පටන් ගන්න පුළුවන්. ඒ වගේම අපි කියමු ඔයා software developer කෙනෙක් කියලා. ඔයාලට ඒ develop කරන එක securely කරන්නේ කොහොමද කියන එක ගැනත් අවබෝධයක් ගන්න පුළුවන් මේ course එක through. එතකොට මේක ඇත්තටම සයිබර් සිකියුරිටි වලට පටන් ගන්න හොඳයි වගේම අනිත් ඒරියාස් වල ඒ කියන්නේ QA testing උනත් security testing ගැන ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් course එකක් වෙනවා මේක. එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා ජූලයි මාසේ වෙන පළවෙනි intake එකට සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.